හලෝ යාළුවනේ, ඉතින් කොහොමද? අපි තව හයික් එකක් යන්න හදන්නේ. UK වල මේ පාර වින්ටර් එකේ නැත්තම් ජනවාරි මාසේ ඉඳන් 2026 හැමදාම වැහැලා වහින්න නැති දවසක් ආවා. අපි අද ඉන්නේ පීක් ඩිස්ට්‍රික්ට් වල මැම්තෝර් කියන කන්ද නගින් තමයි යන්නේ. මැම්තෝර් කියන්නේ ඩෙල් කාසල්ටන් කියන පොඩි ටවුන් දෙක මැද්දේ තියෙන කඳු පන්තියක එක කන්දක්. මේ කන්ද ඕනෑම කෙනෙක්ට නගින්න පුළුවන් කන්දක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි මේ කන්ද නගින්න පටන් ගත්තේ මැම්තෝර් හිල්ෆෝඩ් කියන කාපාක් එකේ ඉඳන්. I'm like, come on, guys, please. When I was in the middle, and I was like,
අපි මැම්තෝර් උඩට නැග්ගා. තියන්නේ එතන පිටිපස්සේ. අද ගොඩක් සෙනඟ. මොකද හේතුව මේ වින්ටර් එකේ ඉර පායලා තියෙන ලස්සන දවසක් අද. මං කලින් කිව්වා වගේ මේ සැරේ UK වල වින්ටර් එකේ නැත්නම් ජනවාරි මාසේ ඉඳන් මේ වෙනකන් ඇත්තරම හැමදාම වගේ වැස්සා. අද හොඳට අවුව පායලා තියෙන දවසක්. ඒත් ඊයේ හොඳටම වැස්සා නොටින්හම් වලට. දැන් අපි ඉන්නේ පීක් ඩිස්ට්‍රික්ට් එකේ. පීක් ඩිස්ට්‍රික්ට් එකේ සාමාන්‍යයෙන් උෂ්ණත්වය අඩුයි. නොටින්හම් වලට සහ අනිත් පැති වලට සාපේක්ෂව විශේෂයෙන්ම කඳු මුදුන් වල ඒකින්ද හිම බලා ගන්න පුළුවන්. ඊයේ වැහපු වැස්ස හිම විදියට තමයි පල්ලෙහාට වැටලා තින්නේ මේ පීක් ඩිස්ට්‍රික්ට් එකේ කඳු මුදුන් වලට. හරිම ලස්සන දර්ශනයක්. හරිම ලස්සනයි. ඒත් අපිට බලාගන්න පුළුවන් සමහර තැන් පල්ලෙහා ප්‍රදේශ, මුදු මට්ටමෙන් පල්ලෙහා ප්‍රදේශ තාම කොළ පාටට තියෙනවා. මම කලින් කිව්වා වගේ කඳු මුදුන් වලට තමයි හිම ප්‍රධාන වශයෙන්ම වැටෙන්නේ. නැත්තම් වැටෙන්නේ පල්ලෙහා තැන් වලට වැටුණත් ඉක්මනට ඒවා දිය වෙලා යනවා. ඒකින්ද පල්ලෙහා තැන් කොළ පාටට ඒ විදිහටම තියෙනවා. දැන් මේ කඳු මුදුන් තමයි සුදු පාටට හිමින් වැහිලා තියෙන්නේ. ඊගාට මේ පල්ලෙහෙන් පේන්නේ කාසල්ටන් කියන ගම. නැත්තම් පොඩි නගරේ. ඒකේ ලස්සන කාසල් එකක් තියෙනවා මේ කන්ද මුදුනේ. අපි ඇත්තටම කලින් දවසක කාසල්ටන් වලට ගියා. ඒත් මේ මාලිගාවට යන්න ඕනේ නැහැ. මොකද ඒකට වෙනම ටිකට් එකක් ගන්න ඕනේ. සහ අපිට හිතුණා ඒ ටිකට් එකට සාපේක්ෂව ඒක බලන්න තියෙන දේවල් මදි කියලා. ඒකින්ද අපි ඇත්තටම ටිකට් එකක් අරගෙන කාසල් එක බලන්න ගියේ නෑ. පිටින් බැලුවෙන් පස්සේ ඒක මාරම ලස්සන කාසල් එකක්. ඒ කාසල් එක තියෙනවා. ඊට පස්සේ කාසල්ටන් පොඩි සිටි එක නැත්නම් ටවුන් එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ලස්සන පාස් එකක්. මිඩ්නයිට් පාස් කියන පාස් එක. ඒක පීක් ඩිස්ට්‍රික්ට් වල අයිකනික් රූට් එකක්. නැත්නම් වාහනවල යන කට්ටියගේ අයිකනික් පාරක්. පීක් ඩිස්ට්‍රික්ට් එකේ තියෙන ගොඩක් කට්ටිය දන්නවා වින්ටර්ස් පාස් කිව්වන් පස්සේ. හරිම ලස්සන තැනක්. වාහනේ යනකොට අමුතු හැඟීමක් එන්නේ. අද අපි ගමනේ බලාපොරොත්තු වෙනවා ඒක ටිකේ පයින් එදන් ඉන්න නැත්නම් ඒ පාර ටිකේ පයින් එදන් ඉන්න. ඇත්තරම කියන්න ඕනේ දැන් අද වගේ දවසක් අද ඇත්තරම කාලගුණය හොඳ හින්දා මිනිස්සු ගොඩක් එළියට බහැලා තියෙනවා. ඒක හින්දා මේ පාකින් හොයාගන්න ටිකක් අමාරුයි. අපිටත් ඒක අත්දිනවා. ඔයගොල්ලන් සමහරට පේනවා ඉතින් පහළ පාර දිගේත් වාහන නවත්තලා තියෙනවා. අපිත් ටිකක් අමාරුවෙන් තමයි පාකින් ස්ලොට් එකක් හොයාගත්තේ. ඒ පාකින් ස්ලොට් එක ඇත්තටම කන්ද පාමුලම තීච්ච පාකින් ස්ලොට් එකක්. ඒ හින්දා අපිට එච්චර දුරක් කන්දට නගින්න තිබ්බේ නැහැ. බොහොම කෙටි කාලෙකින් අපිට කන්ද උඩ නගින්න පුළුවන් වුණා. ඒත් අපි තව යන්න බලාපොරොත්තු වෙනවා මේක දිගේ පල්ලෙහාට ගිහිල්ලා එහා පැත්තේ කන්දට ගිහිල්ලා අද කාසල්ටන් වලට ගිහිල්ලා ආයේ මින්නස් පාස් එක දිගේ උඩහට ඇවිල්ලා තමයි අපි වාහනේ නවත්තපු තැනට එන්න බලාපොරොත්තු වෙන්නේ. ඊගාවට තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. මෑන්තෝර් කියන කන්ද ඇත්තටම මෑන්තෝර් කියන එකේ තේරුම මදර් හිල් කියන එක. නැත්තම් මව් කන්ද කියන එක. මව් කන්ද කියන්නේ හේතු වෙලා තියෙන්නේ. හේතු කිහිපයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඓතිහාසිකම හේතුව තමයි ක්‍රිස්තු පූර්ව 1500 ගණන් වල මෙතන ජනාවාසයක් තිබ්බයි කියලා හොයාගෙන තියෙනවා. මේ කන්ද පල්ලෙහා මිනිස්සු හිටපු මිනිස්සු භූමදානය කරපු තැනක් හොයාගෙන තියෙනවා. ඒක කොටු කරලා තියෙනවා ඒ කන්ද පල්ලෙහා.
ඊගාවට ඒ මිනිස්සු ජීවත් වෙලා තියෙන මේ කන්ද වටේ බඩවලින් කරපු ප්ලැට්ෆෝම් වල තියෙන පොඩි ගෙවල් වල තමයි ජීවත් වෙලා තියෙන්නේ. එතකොට මේක වටේ තමයි එතකොට කට්ටිය ගෙවල් දෙන්නේ. එතකොට ඒ කට්ටිය මේ කන්ද මද හිල් එක විදිහට තමයි සලකලා තියෙන්නේ. එතකොට ඒකින්ද තමයි මේකට මද හිල් නැත්තම් මම තෝර් කියලා නම් වටනා කියලා එක ජනප්‍රවාදයක් තියෙනවා. අනිත් එක තමයි මේ කන්දේ හැමතැනම ගොඩක් තැන්වල නායම් බලා ගන්න පුළුවන්. විශේෂයෙන් මෙන්න මේ පැත්තේ තියෙන ෆේස් එකේ. මේ ෆේස් එකේ නායම් ගොඩාක් බලා ගන්න පුළුවන්. මේ නායම් නින්දා තව පොඩි කඳු හැදිලා තියෙනවා. මේ නායම් නිසා පොඩි කඳු හැදිලා තියෙනවා. අන්න ඒ හින්දා ඒ පොඩි කඳු වලට මව් වෙච්ච කන්ද තියෙනවා. මෑම් තෝර් නැත්තම් මද හිල් කියලා මේ කන්ද අඳුන්වනවා කියලා තව ජනප්‍රවාදයක් තියෙනවා. ඔය විදිහට තමයි මේකේ නම හැදිච්ච විදිය තියෙන්නේ. ඊගාවට අපි එක සමායකක මෙතන පල්ලේ ඇවිල්ලා කැම්ප් කරා. දැන් එතන සම්පූර්ණයෙන් එහෙලා තියෙනවා. පහුගිය සමයේදී අපි මෙතන පල්ලේ ඇවිල්ලා වාහනේ කැම්පින් එකක් කරා. ඒ පල්ලේ හරිය නැත්නම් කොළපාර තියෙනවා. මානවසන් දර්ශනයක් තියෙනද? අපි ඊගාව කන්දට ගිහිල්ලා හම්බෙමු. ඊගාව කන්ද අන්න අත්තම තමයි ගොදුරක් යන්න තියෙනවා. පාර ගොඩක් ලිස්සනවා. මොකද අයිස් වැටිලා ඒව ගොඩක් කම්පැක්ට් වෙලා තියෙනවා. මොකද මිනිස්සු ගොඩාක් මේකේ ඇවිදලා තියෙනවා. ඒකින්ද අයිස් කම්පැක්ට් වෙලා තියෙනවා. ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ මෙච්චර මේ අයිස් හෝ හිම තියෙයි කියලා. නැත්තම් අපිට අපේ මයික්‍රෝස්පයික්ස් උයි ඊගාවට නැත්තම් බොකින් බෝල්ස් උයි ඒ දෙකම මෙච්චර බලාපොරොත්තු වෙන්නේ. මේ බලමු වැඩේ වෙන්නේ කොහොමද කියලා ඉස්සරහට. අපි බලමුකෝ තෝර් යන්න තමයි අර තින්නේ. අපි ඊට පස්සේ මේ රිචර්ඩ් කියන්නේ ග්‍රේට් රිච් කියලා. අපි දැන් මේ බැක් තෝර් කියන ඊගාව කන්දට නගිනවා තමයි ඉන්නේ. Hello. අර පැත්තෙන් පේන්නේ ඉන්ඩස් ස්කවුට් කඳු පන්ති පීක් ඩිස්ට්‍රික්ට් එකේ උසම කඳු පන්ති තමයි අරද උසම පීක් එකේ තියෙන්නේ එතන. ඇත්තරම මේවා එච්චර උස කඳු නෙවෙයි. මීටර් 650 වගේ තමයි උසම කඳු තියෙන්නේ පීක් ඩිස්ට්‍රික්ට් එකේ මුහුදු මට්ටමේ ඉඳන්. Hello. මම තෝර කන්ද මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 530ක් වගේ වෙන්නේ.
වගේ තමයි වින්ටර් එකේ ඊළාට ඉක්මනට වෙනස් වෙන කාලගුණය හුලං මේවා තමයි අතරම UK වල කඳු වල තියෙන අභියෝග අතරම අයිස් ඒක තමයි UK වල කඳු වල තියෙන ඇත්තටම අභියෝග. මොකද මේවා එච්චර උස්ස නැහැ. ඊගාවට අතරම UK වල උසම කන්ද ගත්තත් වෙන්නෙවිස් ගත්තත් මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1300ක් 350ක් විතර තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ තියෙන්නේ නැත්නම් කන්ද නැගිට තියෙන්නේ වෙනම අභියෝග. ලංකාවේ වගේ අභියෝග නෙවෙයි. ලංකාවේ සත්තු දර්පය ඉන්නවා එහෙම වෙනවා. මේ රටේ නැහැ. ඒත් harsh weather conditions නැත්නම් වෙනස් වෙන කාලගුණ තත්ත්ව ලංකාවේ පාර හොයාගෙන නැගින්නක් තියෙනවනේ. තමයි තියෙන්නේ. ඔව් කිව්වත් වගේ ලංකාවේ පාරවල් හොයාගෙන නගින්න ඕනේ. මේ පාරවල් තියෙනවා මහා පාරවල් වගේ අතර මේ කඳු ඊගාවට ආයෙ අර වෙද එක වෙනස් වෙලා අපිට පාර හොයාගන්න බැරි වුණ නැත්තම් මේ ඇත්තටම අතරමං වෙන්න කිසිම හේතුවක් නැහැ මේ කඳු වල. දැන් අපිට හොඳට පේනවා කාසල්ටන් කියන සිටි එක. මම කලින් පෙන්නුවේ ටවුන් එක, පොඩි ටවුන් එක. කාසල්ටන් කියන්නේ ගොඩක් සංචාරකයෝ වෙන ටවුන් එකක්. ඔයගොල්ලෝ පේන ඇති. ගොඩක් වාහන නවත්තලා තිනවා පාර දිගේ. ඊළඟට මන්තෝර වල ගොඩාක් සෙනග ඉන්නවා. අපිට පේනවා සමහරට කැමරාවට පේන එකක් නැහැ. ගොඩාක් සෙනග ඉන්නවා. පොලක් වගේ නිකන්. මතම ඉස්සරහට යනවා. අපි දැන් ඉන්නේ බැක්තෝර් කඳු උඩ. මේ කඳු උඩ නැග්ගන් පස්සේ අපිට එක පැත්තකින් බලා ගන්න පුළුවන් කින්ඩස් කවුට් කඳු පන්තිය. ඒ වගේම ෂෙෆීල්ඩ් ඉඳන් එඩෙල් හරහා මැන්චෙස්ටර් යන කෝච්චි පාරත් බලා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් කාසල්ටන්, හෝප් වගේ පොඩි ටවුන්ස්. මේක උඩ හරිම ලස්සන දර්ශනයක් තමයි තියෙන්නේ. මම අතරින් මුදුන පොළ වගේ. අපි දැන් ග්‍රේට් රිච් එක දිගේ ලොස් හිල් එකට යනවා ගන්නේ. අපි ඊට පස්සේ දැන් යනවා ලොස් හිල් එකට. ඇත්තටම අපි හිටියේ රැම්බෝඩ් බැක්තෝර් කියලා ආයි කාසල්ටන් වලට යන්න. ඒත් අපි හිතුවා ලොස් හිල් වලට නැගලම ආයි පල්ලමට බහිනවා කියලා කාසල්ටන් පැත්තට. මොකද අද දවසේ අපි එච්චර මහන්සියක් වෙච්ච නැති හින්දා අපි හිතුවා හොඳයි කියලා ලොස් හිල් එකක් එතනින් කාසල්ටන් පැත්තට පල්ලම් බහින්න. සිමෙන්තු ෆැක්ටරිය ආයම කාසල්ටන් නැන්තෝර් ඊපස්සේ පාට වගේ කම්මින් තමයි ෆිට්නස් පාට මේ දැක්කේ ඊපස්සේ ලොස් හිල් එක. අපි ඉන්නේ ග්‍රේට් රිච් එකේ. පීක් ඩිස්ට්‍රික්ට් වල ග්‍රේට් රිච් එකේ.
අපි දැන් කාසල්ට වලට යන ගමන් අපි අන්තිමට හිටියේ Also, when you drop them in the mud, they can't really breathe. Yeah, that's cool. ලොස්සිල් එකේ ඊට පස්සේ මම පල්ලයට බැලලා මෙතන තියෙන කැලෑව හරහා ඇවිල්ලා තමයි අපි පල්ලයට බැස්සේ. දැන් කාසල්ටන් වලට අපි ළඟයි. ඊට පස්සේ අපිට ආයෙ පේනවා මේ පැත්තෙන් පේන මේ හිමෙන් වැහිලා තියෙන කන්ද තමයි මැන්තෝ. ඊට පස්සේ ඒක දිගේ මෙහෙම ග්‍රේට් ෆ්‍රිජ් එක පේනවා. ඊගාවට මේ මැම්තෝරල තියෙන විශේෂත්වයක් තමයි මේ අවට හැමතැනම තියෙනවා khනිජ කැනින් කරපු තැන්. ඒවට මේ කට්ටිය කියන්නේ කැවාන්ස් කියලා. අපි ගිය පාර ආවන් පස්සේ ලෙඩ් කැනින් කරපු එක කැවාන් එකක් ඇතුළට ගියා. ඒක අතෑරලා දාපු එකක්. ඒ වගේම මෙහි තව කැවාන්ස් කිහිපයක්ම තියෙනවා. ඒවා සංරක්ෂණය කරලා අර මිනිසුන්ට ගිහිල්ලා බලන්න පුළුවන් වෙන්න හදලා තියෙනවා. දැන් අපිට යන්න වෙලාවක් නැති වෙයි. මොකද හේතුව දැන් වෙලාව හවස 3 පහු වෙලා තියෙන්නේ. සමහර ඒවා ගයිඩඩ් ටුවර්ස් තියෙනවා. සාමාන්‍යයෙන් මෙහි වින්ටර් එකේදී හවස 3:00 වෙනකොට තියෙන තැන් කඩ්ඩ ඊගාවට තියෙන මොකක් හරි එක්සිබිෂන් තියෙන තැන්. දැන් උදාහරණයක් විදිහට මෙතන තියෙන මේ කාසල් එකේම අවුරුදු 3:00 විතර යනකොට වහන වින්ටර් එකේ විශේෂයෙන්. ගොල්ලන්ට පේනවද දන්නේ අර අතන උඩ තියෙනවා කැවාන් එකක්. ඒකත් අර කන්දේ තියෙන බිල්ඩින් එකක් වගේ තියෙන කන්දේ ටිකක් උඩට වෙන්නේ ඒකත් කැවාන් එකක්. ඒකේ කැවාන් එකේ වැඩේ සිද්ධ වෙන්නේ ඔය විදිහට කන්දේ පෘෂ්ඨයේ බිල්ඩින් එකක් හදලා ඒකේ ඉඳන් ඇතුළට තමයි කැනීම කරන්නේ. කැනීම කරලා ඒ khනිජය ගන්න. එතකොට මේ හරිය ගොඩක් මේ පීක් ඩිස්ට්‍රික්ට් එක සහ මේ මුළු එංගලන්තේම ගොඩක් කැවාන්ස් තියෙනවා. නැත්තම් khනිජ කැනීම් කරපු තැන් තියෙනවා. ඇත්තටම මෙහි කට්ටිය කියන දෙයක් තමයි මේ එංගලන්තේ යට හාරපු නැති තැනක් නැහැ කියලා. එච්චරට khනිජ තිබිලා තියෙනවා. මම හිතන්නේ දැන් ඒව ගොඩක් අඩු වෙලා තියෙන්නේ. දැන් මෙතන මේ කාසල් එක හොඳට පේනවා. ඔතන ඔය පේන බිල්ඩින් එකක් අර බිල්ඩින් එක ගරා වැටිච්ච වගේ කන්ද උඩ. ඒක තමයි කාසල් එක. ටවුන් එකේ තියෙන පල්ලෙහා ඒ පල්ලෙහා ඉඳන් උඩට නැගගෙන ගිහිල්ලා තමයි කාසල් එකට යන්න දෙන්නේ. දැන් මේ khනිජ ගැන කිව්වොත් දැන් අර අතන තියෙන සිමෙන්ති ෆැක්ටරි එක හෝප් වැලි සිමෙන්ති ෆැක්ටරිය වුණත් එතන හුණුගල් තියෙන හින්දා තමයි එතන සිමෙන්ති ෆැක්ටරියක් දාලා තියෙන්නේ. ඒ විදිහට මේ හරිය නැත්තම් පීක් ඩිස්ට්‍රික්ට් කියන්නේ ගොඩක් khනිජ තියෙන තැන. එතකොට විශේෂයෙන් මේ මම්තෝරාවට ඒවට ගොඩක් කැවාන්ස් තියෙනවා. නැත්තම් khනිජ හාරන පතල් තියෙනවා. ඔය විදිහට තමයි වෙන්නේ. දැන් තව අපිට මේ වාහනේ නවත්තපු තැනට තව මයිල් 2ක් විතර යන්න තියෙනවා කාසල්ටන් වලට ගිහිල්ලා. කොහොමත් අපි ගමන ඉවර කරනකොට සාමාන්‍යයෙන් හවස 5 වගේ වෙයි. සාමාන්‍ය අඳුර වැටලා තියෙයි. අපි බලමු වැඩේ ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. අපිට ඔනස්ටි ෂොප් එකක් ගන්න. ඔනස්ටි හට් එක. ඒක ඇතුලේ එක ජාතියේ කෑම තියෙනවා. කෑම ජාති තියෙනවා. බටර් තියෙනවා. අලුත් ඒවා හනි ඊට පස්සේ මේ පීක් ඩිස්ට්‍රික්ට් එකේ හදපු එක ජාතිය මේ ෆාම් එකේම පුළුවන් නේ. ආයි අපි ගත්ත සෝල්ටඩ් බටර් එකක්. ඒක වුණා සවුන්ඩ් 2.50ක්. ඊගාවට මේකට ගෙවන්න තිබ්බේ QR ස්කෑන් කරලා තමයි ගෙවන්න දෙන්නේ. ඒ QR
එක ස්කෑන් කරයන් පස්සේ අපිට ගෙවන්න පුළුවන් Apple Pay වලින්. ඒ හිටපු ගැහණු කෙනා තමයි මම හිතන්නේ බලාගන්නේ. එයා ඇවිල්ලා ඒ ෂෙල්ස් පුරවනවා අඩු ඒවා බලලා. මේ මිනිස්සු උස්සන් යන්නේ හොරෙන් එකක් අරගෙන අවශ්‍ය දෙයක් අරගෙන අවශ්‍ය ගාන ගෙවල් තමයි යන්නේ. සහ ඒක ඇතුලේ CCTV තියෙනවා. වගේ ඒවා අපිට කලිනුත් හම්බෙලා තියෙනවා. වෙස්ට් අයිලන්ඩ් වේ යද්දීම ඒවා නම් ගොඩක් ඒ වගේ කෑෂ් තමයි ඇක්සෙප්ට් කරන්නේ. කෙසෙල් ඇපල් ඒ වගේ දේවල් ඉන්න ගමන් වලට අවශ්‍ය කරන ගොඩක් දේවල් ඔනස්ටි බොක්ස් වල නැත්නම් ඔනස්ටි ෂොප් වල දාලා තියෙනවා මිනිස්සු. අපි දැන් කාසල්ටන් වල ඉන්නේ. කාසල්ටන් කියන නමේ තේරුම කාසල් ටවුන් කියන එකෙන් තමයි කාසල්ටන් කියන එක හැදිලා තියෙන්නේ. මේක අර මං කලින් පෙන්නපු කාසල් එක නිසා තමයි ඇත්තටම එතකොට මේකට කාසල්ටන් කියන නම හැදිලා තියෙන්නේ. ඒකට මේ හරියේ ඔය කාසල් එක තිබිලා තියෙනවා 13 වෙනි සියවසේ ඉඳලා. ඒ කියන්නේ ගොඩක් පරණ එකක්. අවුරුදු 700කට වඩා පරණ කාසල් එකක් තමයි ඒක. ඊට පස්සේ මෙතන තියෙනවා ඔක්කොම පහසුකම් කාර් පාක් කරන්න තැනක් තියෙනවා. ඔක්කොම shops තියෙනවා. self catering milk hut එකක් තියෙනවා බොනවා. no කාසල් එක වෙන්නේ කාසල් එක මේ කාසල්ටන් ටවුන් එකේ තියෙන විසිටර් සෙන්ටර් එකක්. පීක් ඩිස්ට්‍රික්ට් ගැන ගොඩක් දේවල් එතන බලා ගන්න පුළුවන්. මේ දවස්වල ඒක වහලා තියෙන්නේ රෙනෝවේෂන් වලට. කාර් පාක්ස් නම් හැමතැනම තියෙනවා. ඕගොල්ලෝ එනවනම් කාසල්ටන් වල වාහන පාක් කරලා යන්න පුළුවන්. මැන්තෝර් බ්ලැක්තෝර් ඊගාවට ලුසිල් කියන ඕන එකට කාසල්ටන් වලට ඇවිල්ලා වාහනේ පාක් කරලා යන්න පුළුවන්. හරිම ලස්සන පොඩි ටවුන් එක. දැන් අපි ඇවිදගෙන යන ගමන් ඉන්නේ අපේ වාහනේ නවත්තලා දැන්ට. තව මයිල්ස් දෙකමාරක් විතර අපිට යන්න තියෙනවා. මේ ඉස්සරහට පාර දිගේ තමයි යන්න තියෙන්නේ. අපි දැන් ඉන්නස් පාස් එක ගාව ඉන්නේ. පාස් එක ගාවින් යන්න හදන්නේ. මේ වාහනේ නවත්තලා තියෙන තැනට. මම අර කලින් කිව්වේ තියනවා කියලා අර කැවන්ස් ඒ මේ තමයි ස්පීඩ්වෙල් කියන කැවන් එක. ඒ කැවන් එකේ ඇතුලේ තියෙනවා නිකන් ටුවර්ස් වගේ ඕගනයිස් කරලා ඒකේ බෝට් එක ඇතුලෙන් ගිහලා තමයි කැවන් එකට යන්න තියෙන්නේ. එන්න මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඕක කන්ද ඇතුලේ තමයි එතකොට ටුවර් එක තියෙන්නේ. නැත්නම් මේ බෝට් එකෙන් ගිහලා බලන තැන් ටික තියෙන. එතකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කොච්චර ලොකුද කියලා මේ කැවන් එක ඇතුළේ. කොච්චරක් ඇතුළට මේගොල්ලෝ පාරලා තියෙනවද. මේක තමයි ඉන්න ස්පාස් එක. යන්න. අපි කාපාක්කයට ඇවිල්ලා ඉන්නේ. අද පැය 6:00මාරක් විතර ගියා සම්පූර්ණ ගමනට.
කිලෝමීටර් 18ක් වගේ සම්පූර්ණ ගමන. අපි මුලින්ම ගියා මැන්තෝර් වලට, ඊට පස්සේ බැක් තෝර් වලට, ඊට පස්සේ අපි ගියා ලොස් හිල් වලට, ඊට පස්සේ කාසල්ටන් වලට ගියා, ඊට පස්සේ වින්නස් පාස් එක හරහා අපි ආයි ආවා කාපාක්කයට. එම තමයි දවස වුණේ, වැඩේ වුණේ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. අපි ඊගාව වීඩියෝ එකකින් හම්බ වෙමු.